ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක් හා සමාජ විචාරකයෙක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වන ආචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතා පිළිබඳව මේ වීඩියෝ ගෙනෙනවා. ආචාර්ය වෙඩිතන්ත්‍රිගේ ඉදිරිවීර රංජිත් සරච්චන්ද්‍ර උපත ලැබුවේ 1914 ජුනි 3 වැනි දින ගාල්ලේ රත්ගම දොඩන්දුවේදීය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්ද, ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන්ද, පාන්දුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් හා ගල්කිස්ස ශාන්ත තෝමස් යන විද්‍යාලවලින්ය. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිංහල සංස්කෘතිය හා පාලි විෂයන් හැදෑරූ අතර 1936 දී ගෞරව සම්මාන සහිතව උපාධිය ලබා ගන්නා ලදී. ඉන්පසු වැල්ලවත්තේ ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස කටයුතු කළ අතර පසුව ලේකවුස් ප්‍රකාශන ආයතනයේ පරිපාලන තනතුරක් ලැබවිය. 1939 දී අයලින් බෙලන් සමග විවාහ ගිවස ගන්නා ලදී. ඉන්දියානු දර්ශනය හා සංගීතය හැදෑරීමට ශාන්ති නිකේතනය කරා ගිය අතර 1940 දී නැවත ලංකාවට පැමිණ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කළේය. ඔහු සිංහල ශබ්දකෝෂයේ උපසංස්කාරවරයෙක් ලෙස කටයුතු කළ අතර 1944 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයෙක් ලෙස ඉන්දියානු දර්ශනය පිළිබඳව ශාස්ත්‍රීය උපාධියක් හැදෑරුවේය. 1947 දී නැවත ලංකාවට පැමිණ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි කතිකාචාර්යවරයෙක් ලෙස 1949 දක්වා කටයුතු කළේය. 1949 දී බටහිර දර්ශනය පිළිබඳව පශ්චාත් උපාධියක් හැදෑරීමට ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගියේය. 1956 දී සිය ප්‍රථම නාට්‍ය වන වනමේ නාට්‍ය අධ්‍යක්ෂණය කළේය. සම්ප්‍රදායික නාටකම් නාට්‍ය කලාවේ අභ්‍යාස සහිතව නිර්මාණය වන එම නාට්‍ය පිළිබඳව බොහෝ පැසසුමට ලක්විය. ඔහු විසින් 1961 දී නිෂ්පාදනය කරන ලද සිංහබාහු නාට්‍ය ඔහුගේ හොඳම නිර්මාණය ලෙස විචාරකයන් බොහෝ පැසසුමට ලක්විය. 1974 සිට 1977 දක්වා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයෙක් ලෙස කටයුතු කළේය. 1982 දී යාපනීය විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවලින් සරච්චන්ද්‍ර මහතාට ආචාර්ය උපාධි ප්‍රදානය කරන ලදී. එම වසරේදීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔහුට ගෞරව සහිතව විශ්‍රාමවත් මහාචාර්යවරයෙකුගේ තත්ත්වය ලබා දෙන ලදී. 1983 දී දකුණු ඉන්දීය කේරළ රාජ්‍යය විසින් කුමාරන් ආසියානු ජාත්‍යන්තර තෑග්ගයත්, 1988 දී සාහිත්‍යය සඳහා රාමන් මැග්සෙසේ තෑග්ගයත් ලබා ගනු ලැබීය. තවද මුදලාලිගේ පෙරළිය, කපුවා කපෝති, හැංගි හොරා, බහින කලාව, වෙල්ල වැහුම් වැනි ගුවන් විදුලි නාට්‍යයත්, මළගිය ඇත්තෝ, මලවුන්ගේ අවුරුදුදා, හෙට එච්චර කළුවර නෑ, ඇඳරි නීතිය සහ පුරහඳ වැනි නවකතාත්, මායා රූපය, මිතුරන්ගේ මරණය, රූප සුන්දරිය වැනි කෙටි කතාත්, සිංහල නවකතා ඉතිහාසය හා විචාරය, නූතන සිංහල ප්‍රබන්ධ, සිංහල නවකතා වැනි ගවේෂණාත්මක මෙන්ම විචාර සාහිත්‍ය කෘතීන්ද මෙතුමා විසින් ලියා ඇත. ලංකාවේ නාට්‍ය කලාව නව මගකට යොමු කළ ආචාර්ය සරච්චන්ද්‍ර මැතිතුමා 1996 අගෝස්තු 16 වන දින අවසන් සුසුම් හෙන්න ලදී. මෙවන් ලංකාවේ විශිෂ්ට පුද්ගලයන් පිළිබඳව තොරතුරු මෙන්ම ලංකාවේ ඓතිහාසික, සංස්කෘතිමය හා පාරිසරික තොරතුරු පිළිබඳව දැනුම ලබා ගැනීම සඳහා අප channel එක subscribe කර අප හා එක්වන මෙන් ඔබට ආරාධනා කරනවා. මේ වීඩියෝ නැරඹූ ඔබට ස්තුතියි.